ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඉලක්ක කර ගනිමින් පසුගියදා ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් ප්‍රභාකරන්ට බරපතල අනතුරක් සිදුවන්නට ඇති බවට තමා තුළ දැඩි විශ්වාසයක් පවතින බව ගුවන් හමුදාපති එයා මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා පවසයි. ඒ සඳහා සාක්ෂිද පවතින බව තුලාව දේශපාලන සංවාදයට එක්වෙමින් ගුණතිලක මහතා ප්‍රකාශ කළේය. දැන් නොවැම්බර් 26 වෙනිදා අපි ගත්ත ඉලක්කය අපි උඩුගුවනේ නිරීක්ෂණය කරලා යම් යම් බුද්ධි තොරතුරු අපි සංසන්දනය කරලා බලලා තමයි අපි හිතාගත්තේ මෙතන මේ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදී ඉන්නවයි කියලා. එතකොට මට තාමත් මතකයි මම ගිහිල්ලා මට තාම මතකයි ආරක්ෂක ලේකම්තුමාත් කිව්වා අපි ප්‍රභාකරන්ට එරෙහිව ඒගොල්ලන්ගේ නායකත්වයට එරෙහිව අපි මෙහෙයුම් කරනවා ඉදිරියට කියලා. එතකොට මම මේක ගිහිල්ලා මම එතුමාට ඉන්නේ ඇහුවා මෙහෙම තියෙනවා. මේ වගේ නායකත්වය ඉන්න තැන් අපි දන්නවා. මේක සිවිලියන් ජනතාව ඈතින් ඉන්නේ. හැබැයි මේ කිලිනොච්චිය ළඟමයි තියෙන්නේ. අපිට මේක කරන්න පුළුවන් කියලා. එතකොට මට මතකයි එතුමා කියනවා ඔව් අපි මේක කරන්න ඕනේ. ඒත් අපි හිතාගත්තා අපි ඒක කරනවායි කියලා. 26ට ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ අර සුමානයක් ඒගොල්ලෝ යම් යම් දේවල් හැම අවුරුද්දෙම කරන එක අපි මේ දාපාරේ හිතුවා මේ අපි මේක වෙනස් කරන්න ඕනේ කියලා. අපි උගත් දේවල් කළා 26 වෙනිදා අපි මේ ප්‍රභාකරන් ඉන්න තැනට විශාල ප්‍රහාරයක් එල්ල කළා. මිග්යානයි කෆීයානයි අපි ඒ ප්‍රහාරය එල්ල කළා. අපි බෝම්බ 20ක් විතර එතනට ඉතා නිවැරදිව දැම්මා. හැම බෝම්බෙම වැටුනේ ඒ ඉලක්කය ඇතුළට. මට හොඳ විශ්වාසයක් තියෙනවා මේකෙන් මේ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා ඉතා බරපතල තුවාල ලබන්න ඇති කියලා. මොකද ඒකෙන් පස්සේ ඒ ප්‍රභාකරන් අපි දැක්කෙත් නැහැ, කතා කරන ඇහුනෙත් නැහැ. ඒගොල්ලෝ බොරු පින්තූරයක් දාලා තිබ්බා. අර ඒගොල්ලන්ගේ නායකත්වයේ තව ඉහළ පෙළේ එක්කෙනෙක් යුද්ධ හමුදාවෙන් අල්ලගෙන ආකල්ල දැම්මෙන් පස්සේ චාල්ස් ප්‍රභාකරන් කියන එක්කෙනා ආවේ නැහැ එළියට. ඉතින් මම විශ්වාස කරන්නේ මේ ත්‍රස්තවාදියාට බොහොම බරපතල තුවාල ඇති කියලා. ලොකු ප්‍රශ්නයක ඇති කියලා. ඉතින් හැංගිලා හංගලා තියෙන ඇති කියලා. ඉස්සර බොහොම ෆ්‍රීලි ගමන් කරපු අය දැන් හැංගිලා ඉන්නේ. තුවාලත් ලැබලා ඇති කියලා තමයි මම හිතන්නේ.